පොල්ලුට පා ෆ්‍රෙන්ඩ්ස්. හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා වොල්ෆ් මයින් YouTube channel එකත් එක්ක. හායි ෆ්‍රෙන්ඩ්ස් මම අද අපේ වලියට තමයි සූදානම් වන්නේ. මම එදා ගේම් එකෙන් බැක් වෙච්ච පාර තාම එහෙමයි. ඔයාලා දන්නවා මම වීඩියෝ එකක් හදන්න පමණයි ගේම් එකට එන්නේ. ඉඳ හිතෙනවා ලොකු ප්‍රොජෙක්ට් එකක් තිබ්බොත් එනවා මචං. හරිද? අපි මේ අනවශ්‍ය බඩු මුට්ටු ටික මේකට අඩු කරමු. ඒ කියන්නේ වටින කියන දේවල් ටික චෙස්ට් මේ බෑක් පැක් එකට දාලා චෙස්ට් එකට දාමු. මම මේ වීඩියෝ එක අද දවල් 12 ඉඳලා හදන්න try එකක් තියෙන ෆ්‍රෙන්ඩ්ස්. හරිද? පොඩි වැඩ වාගයක් තිබ්බහන්දා ටයිම් එක පොඩ්ඩක් මේ වුණා. මම දැන් ඔයාලා වීඩියෝ එක වොයිස් කරන්නේ හවස 6ට. වීඩියෝ එක අප්ලෝඩ් වෙයි තව ටිකක් වෙලා යනකොට. anyway මේක දාමු මේකට. ඉතින් මේවා දාමු. මේකත් දාමු. හරි. තව මොනවද දාලා යන්න දේවල් තියෙන්නේ. වතුර වැඩක් නැහැ. මේ සෝඩ් එක ගමු. අරක ෆයර් ඇස්පෙක්ට් නොක් බෑක් කරා මේ ඔක්කොම තියෙනවා. ආමර් එකත් අපි ඩයමන්ඩ් ආමර් එක දාගමු. so friends ආමර් එක දාගමු. මං අද වීඩියෝ වගේක් අප්ලෝඩ් කරා ෆ්‍රෙන්ඩ්ස්. මේ ෂෝට් වීඩියෝ ටිකක් අප්ලෝඩ් කරා. ඒවත් බලන්න මතක ඇතුව ගිහිල්ලා අද අප්ලෝඩ් කරා ෂෝට් වීඩියෝස් දෙකක් උදේ. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් මේ ඩයමන්ඩ් ආමර් එක පිටින් අපි යන් අපේ වලියට නෙදර් වලියට ටෝටම් එක තියලා යන් වැඩක් නැහැ. ඉතින් දාමු මොකට හරි. හරි. ඉතල තියනවා ටිකක් ඇති. ඉන්ෆිනිටියෙන් දාවලන්නේ. අමතක වුණාද මොනවද? ඩර්ට් එකක් ගමු. nice. very nice. then friends බැරල් දෙයක් විතර ගමු අපි. friends මම off the camera හරි ඇවිල්ලා මේ නෙදර් එකේ අපේ පෝටල් එක තියෙන හරිය පොඩ්ඩක් අපේ බේස් එකක් වගේ ගහ ගන්න ඕනේ. මොකද කියනවා නම් හදිස්සියට බඩු ටිකක් එහෙ නැහැ. හදිස්සියට බඩු ටිකක් හදිස්සියට ආම එකක් අයන් හරි අඩු ගන්න. හරිද? ඒ ටිකක් හදලා තියන්න ඕනේ. වහිනවා අවුලක් නැහැ. නෙදර් එකට වහින්නේ නැහැ. let's go. yeah. මම off the camera ඇවිල්ලා ඊට කලින් මේ අර බ්‍රිච් එකක් එහෙම ගහලා මේ බ්‍රිච් එකක් ගැහුවා. මම ඒක කලින් වීඩියෝ එකේ කිව්වද මන්දා. අර අපි ළඟට මේ මූවදයක් වෙනවා. ඵලයක්. තුන්දෙනෙක්ද දෙන්නෙක්ද? අපි ඊළඟට ගහන්න ඉන්නේ ෆ්‍රෙන්ඩ්ස්. දැන් මේ නෙදර් ෆයිට් එක ඉවරලා තාමක් හරි වීඩියෝ එකක් මම ගේනවා. හරිද? ඊට පස්සේ බෙස්ටියන් එකක් තියෙනවා. ඒකට ගහමු. හරිද? මම බෙස්ටියන් එකට යන්න වෙනම් පාරකුත් ටනල් මේ පාර මරසිසි. හෙල් හවුන්ඩ් කෙනෙක් ඉන්නවා. මේ නෑනේ වෙන. අපි තව එකෙක් ඉන්නවා. අවුලක් නෑ. අපි එකේ කරයි යන්නත් ඕනේ. හරි. anyway. හරි. බෙස්ටියන් එකක් තියෙනවා. බෙස්ටියන් එකකට මම ටනල් එකක් වගේ කෙලින්ම හාරගෙන ගිහින් පාරක් හදවුවා. අපිට ඒතකොට වීඩියෝ එකේ තියෙන කෙලින්ම ලූට් කිරිල්ලක් තමයි. හරිද? ඒක හාරපු බ්ලොක්ස් ඉතුරු වෙලා තිබ්බනේ. ඔන්න ඒ වගේ එකක් තමයි හාරන්න ගියේ. ඒ වයි තව මං අතේ තිබ්බ බ්ලොක්ස් උයි පාවිච්චි කරලා බුසා ගාවට යන්න පාරකුත් හදාගත්තා. මං කලින් වීඩියෝ එකක කිව්වද දන්නේ නැහැ. මට මතක නැහැ. මම නේද ගෑස් කෙනෙක් වගේ. ගෑසුත් මොකක් හරි බං අර අම්මට සිරි. කියලා කට ගන්න හම්බුනේ. මේක පිච්චිලා ගියාම මේ මෙතන හදලා තියාගමු ආදිස්සියකට අපිට හොඳේ. දැන් නම් ඉතින් අවුලක් නැහැ. අර ගිනි පෙට්ටිය වගේ ඉන්නවා වන් ඩයල්ලා. පුදුම වදයක් දෙන්නේ. ඌවිඩෝ තමයි කේස් එක. අදර මම බෝ එකෙන් පොඩ්ඩක් වැඩ පාරක් දාන්න පුරුදු වෙලා ආවා. අර බොසා ගාවට ෆ්‍රෙන්ඩ්ස් ළඟට ගිහිල්ලා ගන්නවා කියන එක වැඩක් නෑ බොරු වැඩක්. හරිද? අම්මට සිරි. මේ මං කොහෙන්ද ඇදුවේ බං? මේ අර බොසාට ගහන්න ඕනේ දුර ඉඳලා. හරිද? ගෑස් කෙනෙක් කොහෙන්ද ආවේ? නෝට් ඵලයක්. අයියෝ. අන්නරු.
හරි එකෙක් ඉවරයි. තව එකෙක්. ඵලයක්. නයිස් ඉවරයි. ඕහෝ. උඩට ගිහලා හරි උත්තියලා. හරි ඉවරයි. හරිද? ඌට අපි දුර තියා තමයි ගහන්න ඕනේ. හරිද? බෝගෙන් හරි මොකක් හරි කරලා බෝගෙන් තමයි ඉතින්. ළඟට ගිහින් ගහනවා කියන එක බොරු වැඩක් ෆ්‍රෙන්ඩ්ස්. උගේ වටේ යනවා නිකන් අවුල එකක් වගේ. ඒකෙන් අපිට ඩැමේජ් වෙනවා. අපිට මෙන්න මේ සමානව හිටිය දුරකින්. මෙන්න මෙතන තමයි හිටියේ ඌ. අතන චෙස්ට් එකකුත් තියෙනවා ඔයාලට පේනවා. ගෝ ඔක ඇවිද ඉන්නවා. ඔක එක තැනක ඉන්නේ නැහැ ගොබ්බබසා. හරිද? සුපුරුදු විදිහට මම වීඩියෝ දෙකක් එහෙම බැලුවා. මුට ගැහුවම තමයි අර තෑනෝස්ගේ අත වගේ එක ඩ්‍රොප් වෙන්නේ. හරිද? මට ඒක තමයි ඕනේ. අර පැත්තට ගිහලා බලමුද? බොස්ගේ බා එක තාම ලෝඩ් උන්නේ නැහැ. ඔයාලට පේනවා එක තියෙනවා නම් පිග්ලින්ලා නම් එන්න අන්න ලෝඩ් වුණා. කියන්නේ මෙහෙ ඇත්තේ. අර තියෙන්නේ. හරි නෝ අතන වලියා. අර මම මැරිච්ච ඒවා තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස්. අර එදා ආවිල්ලා ඒවා. මේ ඊට පස්සේ මම නෙදර් එකට ආවේ නැහැ. පේනවනේ. දැන් මං ගහනවා තමයි බොසාගේ හෙල්ත් එක අඩු වෙන්නේ. අමින්. ළඟට යන්න බෑ. උගේ වටේට යනවා නිකන් අවුරා එකක් වගේ. ළඟට ගියපු ගමන් අපි ටිකක් ගහලා ළඟට යන්. ඩැමේජ් ටිකක් කරලා බෝ එකෙන්ම ගැහුවා නම් ගහන්න තිබ්බා. මෙන්න මුණුත් වදයක් ඈ. දැක්කත්. අමුතු අවුරා එකක් වගේ යනවා උගේ වටේ හොඳේ. වලල්ලක් වගේ. තව ෂොට් 4ක් 5ක් විතර දුන්නා නම් ඇති. ළඟට ගිහින් ගහමු. සෝ පල්ලයට යන්න. අර දැක්කද? අම්මට. දැක්කද? අම්මට ඌ අරුත් එක්කත් වලිය දානවා ඌ මහණියා. ගමේ ඉන්න චණ්ඩියා වගේ සීන් එකේ ඉන්නේ හොඳේ. ඕකට ගියපු ගමන් ඉවරයි හෙල්ත් එක ඩැමේජ් වෙනවා. මෙතනින් අපි ටෝච් එක ගහගමු. දැක්කද ෆ්‍රෙන්ඩ්ස්? ෆක්. යස් යාර අරගෙකුත් තියෙනවා. අයියෝ මට මොන පේන්න බෑ හොඳේ. ඵලයන්. අඩෝ මගේ එම් එක අප්පගේ එම් එක ගන්න බා. ඒ ගෑස්. යෝ ඉවර. ගමු. මේක පිටිපස්සනේ ඉන්නේ. ගෑස් ගියා වගේ. අයියෝ බලයන්කෝ වල දෙන්න එපා. උඹලත් පුදුම මිනිස්සුනේ බා. උඹලත් මිනිස්සෙක් මමත් මිනිස්සෙක්. උඹලා මිනිස්සුනේ. උඹලා ඌරේ. හරි. ඕකේ. හරි. යෝ කොහෙද දරුවෝ ගියේ? බලපංකෝ. එක වැඩ කරන්නාම 2 3 එනවා රෙද්ද. අර මෙතන පල්ලෙහාට වැටලා ඇස්ෂුවර් එකට. වටපිටාව නෑනේ කොහොම. බලමු. අම්මට සිව් ලාවා එකට වැටලා ගියාංකෝ. ෆ්‍රෙන්ඩ්ස් ලාවා එකෙන් උඩට එනකන් ඉන්න වෙනවා. මොකද කියනවා අයියෝ. අරු සොම්බි ෆයිට්. ඒකට බය දුවනවා. නයිස්. මේවා අයින් කරලා දාන්න. මම මේ ඉදාර ආපු දවසේ ඒවා ෆ්‍රෙන්ඩ්ස් මේ මතකද ඔයාලට? ඒ වීඩියෝ එක බැලුවා නැත්නම් ගිහලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න ඒකට. කොහෙද ඉන්නේ? ඒයි කවුද ගහන්නේ? මේ අම්මට සිරි අප්පට සිරි අම්මට සිරි ඵලයන්. අල්ලි ඔක්කොම එන්න බා එක දිගට. ඵලයන්
වතයක් වෙන්න බා. අලයන් මම මේ අනිත් උණ්ඩ ගහන්න ආවේ හරිද මට මේ උඹලත් එක්ක ඇති ප්‍රශ්නයක් නැහැ නේ මට අර ගිනි පෙට්ටිය කවනම් පේන්න බෑ ෆ්‍රෙන්ඩ්ස් පුදුම දෙයක් උදෙන්නේ ෂිට් රාත් මට ගෝල්ඩ් ආවර් එකක් දාන්න තිබ්බේ එක පීස් එකක් හරි කකුලකට හරි අයියෝ මට අර කවනම් මරාගෙන කන්න හිතුවා වෙන්නේ අයියෝ fuck යමු friends sorry friends ගන්නවා හරි උත්තරයි අර හක්කක් ගාන එක තමයි ඉන්නේ friends අර ඉන්නේ පෙරේතයා මූට ගහලා ඉවර කරන්න හරි මූ විතරයි ඉන්නේ ඕකෝ උඩ කලයන් යන්න හරි උත්තරයි නයිස් තව ඉන්නවා let's go ඔබට එන්න yes අර ගෝතයා කොහෙ ඉන්නවද දන්නේ ෆ්‍රෙන්ඩ්ස් ඌ එනකන් අපි ඉමුද ෆ්‍රෙන්ඩ්ස් එක්ක අම්මලේ උලාවගේ ඉන්නේ ලාවගේ ඉඩියොත් ගහලා බෑ ෆ්‍රෙන්ඩ්ස් මට බෝ එකෙන් ගහලා ගහන්න පුළුවන් ගහලා බෑ එතකොට උගේ ඩ්‍රොප් වෙන අයිටම්ස් ටික අපිට බිමට වැටෙන්නේ එතකොට ලාවකට වැටිච්ච ගමන් ඒක නිකම් දුස් තමයි හරිද ඔක ඒ කියන්නේ ඔය ලාව එකේ හිටියට ඔක ටිකක් වෙලා ගියාම ආයේ එයි හොඳේ අපරසි දෙකෙන් නෙවෙයි දෙන්නෙක් ඉන්නවා ගෑස්ලා දෙන්නෙක් මොකද කරන්නේ උඩින් ගෑස් යටින් බෝසා ෆ්‍රෙන්ඩ්ස් අපිට යකලා එමු අර වෙනකම් හොඳේ වෙන මොනවා ගන්න නැත් බා එතක ඔයාලා ගිහලා ලයික් එකක් දාන්න කමෙන්ට් එකකුත් එක්ක මේ වීඩියෝ එක හොඳයිද කියලා හොඳේ ඔන්න ඔයාලට තියලා චුට්ටක් වෙලා යෝ එම්ම එක අච්චිගා එම්ම යන්නේ රෙද්ද ඉන්ෆිනිටි හින්දා හොඳයි එසෝ නම්බර් ටික ගමු ඕකේ පුදුමාකාර වදයක් දෙන්නේ ඵලයන් කියන්නේ ඵලයන් මිනිහ වද දෙන්න නැතුව මිනිහ මූ ළඟට අප්පට සිට ළඟට ඇවිල්ලා ෆ්‍රෙන්ඩ්ස් ළඟට ඇවිල්ලා ඵලයන් මාව ස්ට්‍රක් වෙලා වගේ එකපාරම ඩැමේජ් වෙන්නේ ෆ්‍රෙන්ඩ්ස් හොඳේ අර ගින්දර ගන්දා දුපාන් අපට සිට අරුන් ඌරොත් ඉන්නවා රෙද්ද ෆකින් හෙල් යෝ ගහගමු නයිස් දුන්නේ අපට සිට ගහන්න බා හයියෝ ෆ්‍රෙන්ඩ්ස් මට නම් තිත්ත වෙලා තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස් මම කී පාරක්දෝ ගැහුවා බං උට හරි මේ කොහෙද මේ මම ඉරලාද උඩට බහින්නත් බෑ මේ ඉස්සරහට යන්නත් බෑ fucking hell මේ සෑන්ඩ් ඩෙසර්ට් එකේ ඉන්නේ ෆ්‍රෙන්ඩ්ස් fucking hell මං අන්තිම මට ඕක වෙනවා ෆ්‍රෙන්ඩ්ස් කීය පාරක් මම ආපු වෙලාවේ රිස්පෝන් පොයින්ට් එක සෙට් කරලා තිබ්බේ නැති නේ ලොකු කේස් එකක් වුණා මේ පාරත් ආයෙම anyway friends මම වීඩියෝ එක මෙතනින් ස්කිප් කරා නම් මම මොකක් හරි මරාගෙන කරගෙන මේ ලෙවල්ස් ටික කරන් ටක් ගාලා යන්නම් බේස් එකට හොඳේ ඔයාලා විනාඩි 5ක් ඉන්න මම මේ චොට්ට ටස් ගාලා ස්කිප් කරලා එනවා අයියෝ යමකෝ දැන් සතෙක් හොයන්න finally දෙයියන්ගේ පිටින් බේස් එකට ගන්න ලෙවල් 4ක්ද කොහෙද ඇති වුණා හරි අපි මේක දාගමු එකයි මේකයි ගමු හරිද බෝ එකක් ගත්තා නිකන් normal බෝ එකක් ඇරෝස් නමයක් හරිද එතකොට gold
බූට්ස් දෙකක් දාලා තියෙන හන්දා මේ පිග්ලින්ලාගෙනුයි zombified පිග්ලින්ලාගෙනුයි කේස් එකක් නැති කියලා හිතනවා. අර zombified පිග්ලින්ලා නම් කොහොමවත් උන්ට ගැහුවොත් මිසක් අපිට ගහන්නේ නෑනේ බා. අපේ බ්ලොක්ස් මොකුත් ඕනේ නෑනේ යන්කෝ. අපි යන්කෝ ඉස්සලා අපේ ආමර් එකයි ඒ ටික ගත්තා නම් දරබඩස් කරලා ගහන්න තිබ්බා ෆ්‍රෙන්ඩ්ස් හරිද? ඔය ගනිමු. යන්කෝ. හිටියේ නැත්තම් හොඳයි. කවුද ගෑස් කෙනෙක් හරි මොකෙක් හරි. සත්‍යයක් වගේ ඇහුණා. අපි දුවගෙන අපෝ වාතයක් බා. මුන්නම් වාතයක් ෆ්‍රෙන්ඩ්ස්. ඒක හරියන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස්. අයියෝ. ෂියෝ. ෆ්‍රෙන්ඩ්ස් මම මේ 6-7 පාරක් විතර මැරුණා. ෆයිනලි අන්තිමේදී ආව කඩාන බින්දගෙන මෙතෙන්ද අපි ආමර් එක ගමු. බලෝ කෑ ගන්නවා ගණන් ගන්න එපා. අයියෝ. බෝට් එක උඩ මොකක්වත් නැහැ වගේ. අරු ඇති ළඟ පාත මට උගේ බායක ලෝඩ් වෙලා තියෙනවා. අයියෝ මේ මොකද ලැග් එක කුච්චනද කොහෙද යස්සේ රෙද්ද එච්චරයි අඩු වෙලා තිබ්බේ. අරකෝ ඔය ඉන්නව ළඟ පාත බස් බායක පේනවා ආය නැති වෙනවා යසින් නැති වෙනවා. අපි ඩයමන්ඩ් බූට් දෙක දාගෙන ඉමු. එතකොට අර පිග්ලින් ලයින් කේස් එකක් එන්නේ නැහනේ. ඔව් එහෙම කරමු. ඕකේ. කොයිද බා? අයියෝ වදනන් දෙන්න එපා. කාලයන්. එයි ලැග් වෙනවා යස්සරෙද්ද. ඕනෑ පෙන්න අරෝනේ. බුසාකෝ දැන් මේ උඩට ආවනේ බා ඉස්සල්ලා. ගෑස් නැති වුණා. මේ මට ලැග් වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. මූ ආයෙ පල්ලෙහාට ලාගෙන මිතර. අර උගේ අවුරා එකෙන් වගේ වදිනවා පන් ඩැමේජ් වෙනවා උට වැදුනා එක. මේ යෝ ඵලයන් රිංගමු වඩිනවා. කෑම ටිකක් කමු. එත් බාර එක චුට්ටක් වැඩි කරගන්න ඕනේ. අම්මට දෙවි පිග්ලින්ලා එක්ක වලිය. නයිස්. මට ඉවර කරන්න දෙයක් නැහැ. හැබැයි මේ පොඩි කේස් එකක් තියෙනවා. නයිස්. එලා කොල්ලෝ ඈ. අඩෝ වැටුණාද නැද්ද කොයිද බඩු ටික? මෙතන. නයිස්. මං හිතුවා පල්ලෙහාට වැටුණා කියලා. පොඩකට එතකොට. ෂෝ මොනවද අම්මුනේ? අර තෑනොස් කියත ෆ්‍රෙන්ඩ්ස් අත ගත්තා. අරුගේ හෙඩ් එක කඩුවක්. අම්මසේ අරක ඇටැක් ඩැමේජ් එක බලවන්කො ෆ්‍රෙන්ඩ්ස්. මේක 10යි. අරකේ කීයක්ද මතකත් නැහැ. අම්මසේ අපි කෙලින්ම යම් ෆ්‍රෙන්ඩ්ස් මේ මුගේ අර චෙස්ට් එක තිබ්බ තැනට එතනින් බඩු ටික ගත්තා. අපි ගියා මුන්ට කුද ගහගෙන කියලා හොඳේ. ගහනවා එක බල්ලෝ මරණවන්ත අපි ඔක්කොම දැනගන්න. ලැග් එකක් තියෙනවා යස්සේ. කවුද බම් මේ වද තින්නේ? මෙන්න මුන්නම්. ඔය ලැග් එක බලන්න ෆ්‍රෙන්ඩ්ස් එතන මං කොච්චර ගේමක් ගහන නැද්ද කියලා හිතන්න මේ මුණ්ඩ ගහන්න. දැන් සප් වෙලාවක එමු මේ මෙන්න මේ අර උඩ තියෙන ගහ වගේ වට ලොකු ගස් ලෝඩ් කරන්න මේකේ. රතු පාට ෆොරස්ට් එකේ. වෙලාවක එමු. මම වැඩක් හිටේවත් එක්ක මොඩේ ආවේ. අවුලන්නේ ඔකද පිච්ච. මෙතන යන්න පුළුවන්. මෙන්න මේ මොනවද දන්නේ? අපි ඒවත් ලෝඩ් කරමු වෙලාවක. වෙලාවක ආවිලා අපි නෙදර් එක නිකන් ලූට් කරනවා වගේ සීන් එකක් දාමු. හරි
යම් බලන්න අපිට අවුලන්නේ ෂේප් එක යන්න පුළුවන්. ඕ අපට කාපට් දැම්ම කියලා නෑ මේවා පව අයියෝ අම්මා පල්ලා උන් එක ළඟ හිටියා නම් මම රෑ කෑමට ගන්නවා ෆ්‍රෙන්ඩ්ස් අද. අයියෝ විශාල කරදරයක් වුණා මේක. ෂූ okay calm down let's go friends කොහමද ගමු උනම් අරුගේ බඩු ලිස් එකේ මොනවද තියෙයිද දන්නේ වටන දෙයක් නැති වෙන්නත් ඉඩ තියෙනවා තියෙන්නත් ඉඩ තියෙනවා අපි යන් ගිහින් වට කරගමු දානවා පාරයා ආව් ඒයි හරි බ්ලොක්ස් නෑනේ කවුද බම් මේ ග්‍රේප්ස් හිටවන්නේ මෙව්වයි පිස්සෙද්ද nice දැන් බලමු ලූට් කරලා yes dear අම්මට සිනේ දරින්ගට බ්ලේස් රොඩ් කීයද 7යි 8යි nice yes go friends දුවමු අnder නැහැ දුවමු ඩැමේජ් විතර දුවමු අප්පට සිරි මේ කොහෙද මම මෙහි ආවේ මේ ඉතින් තවඩින් අතරින් ගිහලා පල නා මෙතන පොඩි එකා විදිහට ඉරුවා හරිද මෙතන උඩට යන් ගෑස් කෙනෙක්වත් එයිද ඇති වෙන්නේ so friends ගෑස් කෙනෙක් නම් එන්න එපා කියලා ප්‍රාර්ථනා කරමු අයියෝ යම බ්ලොක්ස් ඇති වේද ඈ ඕ යන් තා පොඩි දුරයි අම්මට එයි ඵලයන් අයියෝ මැරෙන්න බෑ ඔර පුම්ඩයක් කියලා යම let's go friends උඩට යන්න පට නරක වචනක් කියනවා let's go ඵලයන්කෝ එනවා මෙතන මගේ මූණ දිහා බලලා ගහමුද පැනික් වෙන්න හොඳ නෑ ෆ්‍රෙන්ඩ්ස් හොඳේ මේ මම පැනික් වෙනවා වගේ පැනික් වෙන්න හොඳ නෑ පැනික් වුණා කියන්නේ මේ ගේම් මේ පට්ටවාසි තා පොඩ්ඩ දුරයි තා චුට්ටයි ගෑෂුත් වෙලාකට පුදුම වදයක්ද අම්මට සිරි එකේ නෙවෙයි ෆ්‍රෙන්ඩ්ස් දෙන්නේ එක තමයි එතන දෙන්නයි කත කරන්නේ පාර නෑනේ දුම් run අයියෝ run අනේ මේ නිල් පාට ගින්දර වට ලස්සනයි නේ ෆ්‍රෙන්ඩ්ස් අපි එතන පොඩ එමු අපි ඒවෙන් ඩෙකොරේෂන් පාර්ට් එකක් දාමු ආයෙ වෙලාවක මම අර බඩු එකතු කරන්න එනවා කියලා කිව්වනේ දවසක අපි එදාට ඇවිල්ලා කවුසන් ටිකකුත් අරගෙන යා අපි නිල් පාට ගින්දර ටිකක් හදා ඒයි අර ගෝතෙක් ඉන්නේ බං do run let's go yo nice මෙතන උඩ යන්නේ nice ම තමයි හප්පා friends ගේමක් ගහලා බොසාට ගහන්න එච්චරම නෑ බං මේ වටපිට ආවේ ලොන්ත පොල් ඩයල්නේ මං අපිව මේවා කරන්න අප්පා බය වුණා මෙන්න මෙතන තමයි friends storage ඒ කියන්නේ බැරල් ටිකක් දාලා පොඩි බඩු ටිකක් දාලා අපි මෙතන පොඩ්ඩක් හදාගමු ඉඩ දාලා බේස් එකට යන්න කොහොමද ඕහෝ ලෝඩ් දුන්නේ තාම යෝ ෆ්‍රෙන්ඩ්ස් අපි මේ වගේ තව හැපි ගෑස් කෙනෙක් හදමු අරේ
බේස් එක නයිස්. හරි ෆ්‍රෙන්ඩ්ස්. අපි අපේ බඩු ටික බලමු. මේක ගමු. අරකේ 13යි ඩයමන්ඩ් එකේ 10යි නේ. මේක අපිට දාන්න ගන්න නෑ නේ නික. අතට දාගෙන ඉන්නවා වගේ ග්ලව්ස් එකක් වගේ නිකන්. ඒව දැන් නෑ. අතින් අල්ලගෙන ඉන්න තව දෙන්නේ. මේකෙන් හදන්න පුළුවන් දේවල් නැද්ද? තියෙන්නේ. අම්මරසේ. නෙදර් බඩුවක් කැටියන්න ඕනේ බා. ස්ටෝන් ගොලෙම්? ෆයර් නෙදර් ස්ටෝන් ගොලෙම්. මොකක්ද? what the hell? එකත් අපි මෙහෙන් තියාගමුනේ. එකත් තියාගමු. මේකත් තියමු. අනවශ්‍ය මේ නෙදර් රින්ගට් එහෙම වටිනවද? හරි ෆ්‍රෙන්ඩ්ස්. එතකොට අපේ හෙඩ් එක කොහෙද ගහන්නේ මේක මෙතන ගහමු. නයිස්. හරි ෆ්‍රෙන්ඩ්ස්. අපි එනම් fully Minecraft better on bedrock එකේ ආම එක දාගන්න ගම මම කියන්නම්. අපි better on bedrock එකේ බොස්ලා දැනට 4 දෙනෙක් වලපල්ලට යවලා තියෙනවා. හරිද? අමාරු බොසස්ලා ඇත්ත කියන්නේ මම උනත් පට අමාරුවෙන් ගැහුවේ මෙයාලට. තව හොඳ බොසස්ලට වඩා අමාරු ටවර්ස් එහෙම ඒ වගේවත් අපි දෙකක් විතර දැම්ම අර විච් ටවර් එක ඊට පස්සේ දාර මගේ ඩයමන්ඩ් ආමර් එක නැති වෙච්ච ටවර් එක. ඔව් ඒ වගේ ඒවා. හරි එහෙනම් අලුත් එපිසෝඩ් එකකින් අපි හම්බෙමු ෆ්‍රෙන්ඩ්ස්. let's go friends bye. ඊළඟ එපිසෝඩ් එකකින් මම එන්නම් ඔයාලා හම්බෙන්න.